මං ඉන්නේ මචන් දැන් හේනේ හම්බෙගමුක තමයි පේන තියෙන කලින් ලොග් වල කට්ටිය දන්නවා ඇති. අද තමයි ආවේ මෙතෙන්ට. මං එනකම ලොග් එකක් කරේ නැත්නම් මං පොඩ හදිස්සිය තමයි ආවේ. දාලා තියෙනවා මචන් කවුපි දාලා තියෙනවා. මෙතන යනවා මචන් ගස් ලැබු. දාලා තියෙන තවාන් දාලා තියෙන්නේ. මේ ටික තමයි හිටවන්නේ ඉන්නේ. ඔය තියෙන පේන ඒරියා එකේ. හරිද? මේ වැටෙන් එහා පැත්තේ අපේ නෙමෙයි ඒකේ මයියක තමයි දාලා තියෙන. අපි ඒකට අච්චා මේ මගේ ඉතින් මෙහි රාම පළවෙනි රාජකාරිය තමයි කුරුල්ලන්ගේ ෆොටෝස් ගන්න එක. කට්ටියම දන්නවනේ ඉතින්. මං ආසම දේ මට ඉතින් ලොකු දේවල් නෑ. මේ ට්‍රයිපොඩ් එකයි මේ ඇපෙක්ස් ලෙන්ස් එකයි තමයි තියෙන්නේ. මේ ඉන්නේ පිලි උඩුවේ. අපේ වගාලින්ද මේ වෙනකොට පිරි ගිහිල්ලා තියෙන්නේ. පැස්සත් එක්ක තමයි. පහුගිය කාලේ මායි තාත්තයි හරි අමාරුවෙන් උඩට වතුර ගත්තේ. මේ මෝටරේට වතුර අදින්නේ නැහැ. එතනමට අඩි 20ක් විතර පල්ලෙහා තමයි වතුර තිබුණේ. ඒකින් ඔය පේන තෙක් මානේ ඔහොම තමයි. ඉතින් මේ හරිම ලස්සනයි මේ. ඉස්කලංකයි ලස්සනයි. මේ මනම් ගාලින් දහරද්දි ගොඩ ගහපු පස්කොඩ් සෑහන් ලොකු පරාසයක තියෙනවා ඉඩම. ආසයි ඉතින් මේවට ආව ඉමක්කමක් පේන්නේ නැතරමට. අර පේනවා දුරින් මේ වැව පහුගිය කාලේ බින්දුවටම හිඳිලා තිබුණේ. මොකද තියෙන්නේ මේ හැරිය තාම අලුත තමයි හිටවන්න පටන් අරගෙන තියෙන්නේ. මම ඉතින් පුළුවන් වෙලාවක උදව්වක් දෙනවා. මේ පාරදී දවස් දෙකක් විතර මෙහි ඉන්නවා. ඉතින් ගෙනිවාඩුවත් එක්ක අනිත් වැඩ බැලන්ස් කරගන්න ඕනේ ඉඳලා. ඔයාලා අර ඉස්සර අලිවටවල් දෙකල ඇත්තේ පාරේ ඇදලා කම්බි ඇදලා තියෙනවනේ. මේ අර අලුත් ක්‍රමයකට ගහලා තියෙන්නේ. මේකේ මේ ඔහොම තනි කෙලින් උඩින් යනවා මේ ලයින් එක. ඒකෙන් කම්බි දාලා තියෙනවා පල්ලියට එල්ලෙන්නේ. ඒකට බර දාලා තියෙනවා. මේ තියෙන්නේ බාර. ඒ දාපු. මේවෙන් තමයි කර පල්ලයට ඇදලා තියෙන්නේ. ඉතින් අර අලි ඇවිල්ලි වෙලා කඩන්න කලින් මේක ඇඟේ වැටෙනවනේ. ඒකෙන් ඇඟේ ගෑවෙනකොට කරන්ට් එක වදිනවා. දැන් කලින් ඒවයි කණුම පාමුලට යනකම් අඩිය තියන්න පුළුවන් හින්දා පෙරලනවා. මේක එහෙම කරන්න බෑ. එන්න පොඩ්ඩක් කණු මෙහාට දාලා අර පේනවා ඉතින් දුරින් එළියට පන්නලා තියෙන ඔය උඩි වැහි බර කාලුකුණේකුත් එක්ක මෙහෙට තියෙන්නේ. මේ ඒකේ පොඩ්ඩක් මේ පරිසරය අඳුරු. නැත්තම් මෙහි මාරම ලස්සනයි පරිසරය. හැන්ද වෙනකොට මේ එහා පැත්ත ගාව තියෙන මඤ්ඤොක්කා. මඤ්ඤොක් වලට ඉතින් අලි ඉතින් එන්නේ හොයාගෙන. ඔය කිරිසුඳුරුම මහා ආසයිනේ. ඔය මේ යාය මඤ්ඤොක්කෝ. කරන්ට් වල තවලට ගෑවෙන්න බයයි. සමහර කට්ටිය ගෙදර යනකොට නිකන් දාලා යනවා. මොකද රැට එන්නුත් නැති වුණොත් කියලා. ඒකෙන්ද වලට අල්ලන්න ගිහිල්ලා වැදිච්ච වෙලාවලුත් තියෙනව නැත්තේ නෑ. මේ ඉතින් දිව්‍ය ලෝකයක් වගේ තමයි. පේනවා නේද? මේක කරන්ට් එක නේ. අපි අර පැනල් එකෙන් තමයි කරන්ට් එක ගන්නෙ. දැන් ඒක බිම තියලා තියෙන්නේ අපි උඩ රඳව ගන්නකම්. මේ ඉඩම අලුතින් තමයි බිම් සකස් කරන්නේ. ඒකින්ද හැමදේම අලුතින් පටන් ගන්න වෙලා තියෙන්නේ. මේ බටේ හැමත් මේ ඊයේ පෙරේද ගෙනාවුවා තියෙන්නේ. අපි මෝටරේ හැමත් දාලා තියෙන්නේ. ඊයේ පෙරේද කලින් තිබ්බ මෝටරේ ලොකුවට වතුර ගහන්න බෑ. පොඩි එකක් තිබුණේ. මම ඇවිල්ලා වැඩිපුරම ඉන්නේ කැමති මේ ලොකේෂන් එකේ. එතන අමුතුම මේ තැනක ඒ කියන්නේ ගල් තලාවක් තියෙන්නේ. අර පැත්තේ තමයි අපේ ඉඩම තියෙන්නේ. පේන්නේ. අපි කලින් එතන හිරියේ. මෙතන මේ ගලේ මේ මෙන්න මේ වගේ පතුරු ගැලවිලා යනවා. මේ පේනවා ඇතිනේ. ඒ කියන්නේ ගල අර කාදන වෙන එකේම ලස්සනට බලා ගන්න පුළුවන්. මහරම ලස්සන ලොකේෂන් එකක්. මෙතන මේ නිකන් බදාමයක් දාලා වගේ.
ඔය පේන්නේ මේ අඹ වගාව. එහෙනම් අපේ ඊටම ඉස්සරහව තියෙන්නේ. ඔය පේන්නේ අඹ වගාව. දිගටම එහෙම. අද ගන්න පුනේ කුරුල්ල 2-3 දිනක් ගියේ විතරයි. ඊරව්වත් දැන් බෑගෙන ගිහින් ඉවරයි. දැන් වෙන්දට වැඩිය මේ ටිකක් කොළ පාටයි වැස්ස පටන් ගත්ත නිසා මේ පැත්තට. නැත්තම් මේ පැත්ත අනේ දුඹුරු පාට තියෙන පැත්තක් නේ.